ලස්සන පන්සලක් එක්කනේ. තාම පන්සලට යන ගමන්. පන්සලේ අර මේ බුදු පිළිමේ පෙන්නන්න තමයි අක්කා එක්කන් ගාන අපිය. Hi guys, අපි මේ අද රම්බඩගල්ල විහාරයට යන ගමන් ඉන්නේ. ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා තියෙන මෙහි. ලෝක විශාලතම. ලෝකනේ? විශාලතම. ලෝල අවුඩ ගහලා තියෙන. හරි හරි අපි යන ගමන් ඉන්නේ. අපි දන්නේ නැහැ. හරිද මම ඊට කලින් ඇවිල්ලා තියෙනා වගේ මතකයක් තියෙනවා. මම ඊට කලින් ඇවිල්ලා නැහැ. මේ ජුන්ජු අක්කලාගේ ළඟ තමයි ඉන්නේ. ජුන්ජු අක්කලාගේ පොයට යන්න දෙන්න කිව්වා. ඉන්ස අපි ආවා. මේ ඉන්නේ අපේ කොට දෙන්න මෙයා පබා මෙයා ජුන්ජු එයා පෙක්කා. එයා තමයි අපේ ෆොටෝග්‍රැෆි පැත්ත ඉන්නේ. ඉතින් අපි අද ආපුවේ දවසේ බලමු අපි ඉස්සරහට අපිත් එක්ක යා. බණක් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නට ඒකයි තවමත් සංසාරේ. මේ තියෙන්නේ මේ බුදුහාමුදුරෝ සිව්වන වරටත් සෙන්ඩක් දෙන්නට ගියා වාගේ කියලා අපේ බෝඩ් එකක් තියෙනවා. මෙතන රම්බඩගල් විහාරය ඉදි වුණ පියවරවල් ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන දිවෙන්න විශාලතම හේතු වුණේ 2001 වර්ෂයේදී ඇෆ්ගනිස්තානයේ සිදු විශාල බෝම්බ විසීමක් සිදු වුණා. අල්-කායිඩා ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය නිසා හේතු කාරණා මත තමයි මේක බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීමට හේතුව ප්‍රධානතම හේතු වෙලා තියෙන්නේ. හරි අපි යමු බලමු. මේක බලන්නම තමයි ආවේ. හරිද ඒක? පන්සල් යනවා කිය අපි හිතුවා මේ පන්සලට යන්න නැතුව අක්කගේ කීවට තමයි මේක දැකලා තියෙන මේක බලන්න මම හිතාගෙන තමයි ආවේ. දැන් අපි ඉන්නේ. අපි එතනට යන ගමන් ඉන්නේ අපේ 4 දෙනා යදින්නේ. අපි බලමු ගිහිල්ලා. වෙන්නති ඒකයි තවම සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. ගල නෙල්ලි ගල වෙනයි නෙල්ලි ගල වෙනයි මේක නෙල්ලි ගල තියෙන නුවර පොඩි සංවාදයක් ගයිස් පොඩි සංවාදයක්. ඒක උඩ දෙපැත්ත දෙකක් තියෙන අර පැත්තට එකක් වෙනවා සයිඩ් එකක් අර. ඒක මේ දපම් පන්දල. කවුද ඉන්නේ? පෙක්කා. ඉතින් ගයිස් අපි අද වෙලාවේ අපි එක් ඉවහයි ඔවල්ගේ වරපොත ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේව පන්සල් ආවලා ඉඳන් කරගෙන අපි යනකොට බිල්ලෝ කියනවාද? මේ වෙනවලු. දැන් අපි පන්සල් යනවා. දැන් මම උදාහරණයක් ගන්නවානේ. දැන් ඔයා බත් කනවා. බත් කන ඔක්කොම බඩේ දිනනවද? නෑනේ නේ. ඒ වගේ තමයි. ඔයා නම් ඉඳලා තියෙන්නේ අපි මේ කකුලේ නියපොත්ත තියනවානේ. අපි ඔය කකුලේ නියපොත්තේ මේව දැලි ටිකක් ගන්න ඔය ප්‍රමාණයෙම මිනිස්සු. ඔය ප්‍රමාණයෙම දිව්‍ය ලෝකෙ. ඔය වගේ තමයි ලෝකෙ දෙන්නේ. අපි අත ඊළඟ ආත්මේ හදාගන්න තමයි මේ පින් කරන්නේ. සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.
මම විතරයි පේන්නේ. view එක බලන්න කියලා කට්ටිය ආවේ. ඕම් බලන්න view එක. මාර ලස්සනක් තියෙන්නේ. මේ අපේ සෙටේ තනියට බල්ලෙක් සෙට් වුණා මගේදී. ඒ අල්ලන්න දෙන්න බෑ. ඉතින් මන් බලද නා? සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නට හරි සබ් පැණි බලා ගත්තා. ඉතින් ඒක දිහාට බලමු රහයිද කියලා. ඒ මම මෙතන තියෙනවා මේ මොනවාද මේවට කියන්නේ? කාමරංග දිහා. කාමරංග ගත්තා guys. අපි බලමු ඉන්න කාලෙම රහයිද කියලා. Peka apa? Guys, අපි ඉතින් හම්බුණා. වදුරන්න කන්නට හම්බුණා ගොයි පේනවා. Guys, අපි මේ ඔන්න හතර දෙනා. අපි ඉවරයි. බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ අපි පොඩි ඉල්ලන්න මම සද්ද නැතුව ඉන්න බයිදියොත් තහමම තමයි. පින් මදි වෙන්නැති වඩේ කන්නේ නැහැ. වඩේ. නිවන් දකින්න මට හම්බුනේ guys. මම යන්නේ දාගන්න. අයියේ දාන්න අපෝ ඔය දෙකම දාගෙන යනවාද? ඒ කිව්වේ? ඉතින් අපි ආපු දෙකේ එපයි මේ දාගන්න මම. අයියා පන්සලට ඇවිල්ලා මෙන්න මෙච්චර තියෙන බාඩ සෙට් එක. ඒක එකක් දාගන්න ඕක දක්වා නෑ. අලි අපි දාගෙන බාඩ එකම දාගෙන යන්න ඕනේ. අන්න ඕකයි රටට මෙච්චර දෙයක් වෙන්න හේතුව මම. දැන් ඔයා කැමතිද මල්ලි වාට ගහනවද? නෑ නේද? ඉතින් ඒ විදියට හිතන්න ඕනේ හැම දෙයක්ම. අනිත් අය ගැනත් හිතන්න මේ විදියට මල්ලි. අද පොයේ දවස, ඒ වගේ දවසකවත් මේ ඔය වගේ වැඩ නොකර අපි අද ඉඳන් හැදෙනවා.